කොහොමද පටන් ආයිබෝන් අද වෙනස් විදියක වෙනස් මාතෘකාවක් අද තියෙන්නේ අපිට කන්ට්‍රවර්ෂල් මාතෘකාවක් මොකක්ද අපි අද කතා කරන්න අපෝස උසස් පෙළ කල් දාන්න ඕනද එපාද ප්‍රශ්නයක් මේ දවස්සල සාකච්ඡා කරනවා මේ අද මහිතන්නේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමා කියලා තිබුණා මේ සිලබස් කවර් කරන්න විභාගෙ වෙලාවට පැවැත්වෙනවා කියලා. එතකොට මේක කල් දාන්න ඕනද එපාද කියන එක තමයි මේ අපි මේ ශුද්ධ ප්‍රාණීන් දෙන්නෙක් හැටියට සාකච්ඡා කරන්නේ. තොට ඇයි අපි කල්දාන්න ඕන කියන ප්‍රශ්න උත්තර ඇහුව කල්දාන්න ඕනද ඔව දැන් මෙහෙම ගත්තතින් මේ අවුරුදු 5ක 6ක ඉඳලා අගෝස්තු මාසයේ පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේම පැවැත්වෙන විදිහක් නැති වෙලා තියෙනවා. අපිට කොවිඩ් ආවා, ඊට පස්සේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ගැටලු ආවා. ඔහොම ගිහිල්ලා තවමත් අපිට අගෝස්තු මාසෙට එන්න බැරිකමක් වෙලා තියෙනවා. එතකොට එහෙම වුණාම කාව හරි විලි පූජාවකට ලක් කරලා මේ වැඩේ කරගන්න ඕන. ප්‍රශ්න තියෙන්නේ ඒක කොච්චර සාධාරණද කියන කාරණාව. මොකද සාමාන්‍ය පෙළ තියෙන්නේ දෙසැම්බර් මාසයේ. එතකොට දැන් මේ 2026 උසස් පෙළ ලියන දරුවන්ගේ සාමාන්‍ය පෙළ තිබුණේ මට මතක හැටියට මැයි මාසය. ඒ කියන්නේ මාස 5කට පස්සේ. එතකොට මාස 5කට පස්සේ සාමාන්‍ය පෙළ තිබිලා සැප්තැම්බර් වගේ කාලයක නැත්නම් සැප්තැම්බර් මාස අවසන් වගේ තමයි ප්‍රතිඵල ආවේ ඒගොල්ලන්ට. එතකොට එහෙම වෙලා තිබිලා තමයි මේ විභාගය 20යි 26 අගෝස්තු මාසයේම තියන්න තීරණය කළා තියෙන්නේ. එතකොට එහෙම ගත්තාම දරුවන්ගේ පැත්තෙන් අසාධාරණයක් වගේ පේනවා. හැබැයි ඔක මුල තව දෙයක් සිද්ධ වුණා මේ මැයි මාසයෙන් ඒ කියන්නේ අපස සාමාන්‍ය පෙළ ඉවර වෙච්ච ගමන්ම පටන් ගන්නවා මේ ඉස්කෝල වලට එන්න කිව්වා ළමයින්ට උසස් පෙළට. ප්‍රශ්නේ තියෙන්නේ අපස උසස් පෙළට එන්න කිව්වට දරුවෝ සාමාන්‍ය පෙළ සමත්ද කියලා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට මොන ඉස්කෝලටද යන්නේ කියලා. දැන් අපි දන්නවා අපේ රටේ කනිෂ්ඨ පාසල් තියෙනවා. කියන්නේ උසස් පෙළ නැති පාසල් තියෙනවා. එතකොට ඒ ළමයි එතකොට ඒගොල්ලෝ ආදේශ කරගත්ත පාසල් තිබුණා. ඒගොල්ලෝ එතකොට පොදුවේ ගත්තාම හැම දරුවෙක්ටම මේ දැන් ගුරුවරුන්ගේ පැත්තෙන් සාධාරණයක් තියෙනවා මේ දරුවා අපේ ඉස්කෝලේට එයිද නැද්ද? අපි මේ බෝසත් වෙන්නේ මේනේ. එතකොට ඒගොල්ලන්ගේ කණ්ඩායමක් ඉන්නවා. එතකොට කොහොම ප්‍රශ්න ගොඩාක් එක්ක තමයි මේ ළමයි ආරම්භ වෙන්නේ. මේක මේ ලොකුම සද්දයක් යනවා නෙමෙයි ටියුෂන් පැත්තෙන්. ටියුෂන් පැත්තෙන් තමයි දැන් මේක ප්‍රෙෂර් කරන්නේ ආණ්ඩුවටත් ප්‍රෙෂර් කරනවා හැමතැනටම ටියුෂන් මූලික වෙලානේ සර් මේක තියෙන්නේ. දැන් අර එදා අපි වීඩියෝ එකෙත් කතා කරා කොහෙන්ද පෞද්ගලික අධ්‍යාපනය ආවේ කියලා. මේ දැන් මේ A level විභාගෙට ගොඩාක්ම ඉම්පැක්ට් වෙලා තියෙන්නේ ටියුෂන් එක. එහෙමද? ඒක උනේ කොහොමද? හරි. අදාළ මනුස්සයන්ගේ අදාළ ප්‍රශ්න අහනවා. මමත් දැක්ක මේ සමහර තැන්වල මේ දෙමව්පියෝ වෙන්න ඇති ඔය මුහුණු පොතේම දාලා තියෙනවා මේ ටියුෂන් ගුරුවරු නැත්තම් උසස් පෙළත් නෑ කියලා. එහෙම වෙයිද? දැන් මම රවීෂගෙන් අනිත් පැත්තට දෙයක් ඇහුවොත් මේක මේ මගනුත් මගේ සහෝදරයා තමයි ටියුෂන් සර්ලා නැත්තම් මෙඩිසින් යන සංඛ්‍යාව අඩු වෙනවලු. අනිවාර්යයෙන්. දැන් මේක අනිත් පැත්තට කිව්වොත් මම ටියුෂන් සර්ලා නැත්තම් ඒත් යනවනේ. එහෙමත් කියන්න උනන්න. නේද මම රමේෂ් වැන්නවා වගේ එකක් උනේ. ඒත් යනවා. හැබැයි අර ප්‍රශ්නේ තියෙන්නේ එතකොට ඒ ගන්න සංඛ්‍යාව ඒ ප්ලස් ගන්න සංඛ්‍යාව අඩු වෙන්න පුළුවන්. අඩු වෙන්න. හැබැයි රේන්ජ් එක එතනට එන්න පුළුවන්. එතකොට මේ ලොකුම ගැටලුව දැන් ඔය රමේෂ් පුතා කියන කතන්දරය තමයි මේක හඬක් නගන්නේ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරු තමයි වැඩිපුරම හඬක් නගන අර බස්වල ගහලා තිබ්බ ඉස්සර මේ අපි පෞද්ගලික වුණා සේවය පොදුයි කියලා. ඒ වගේ මේ දැන් මේ ටියුෂන් මාස්ටර්ලා තමයි මේකට වැඩිපුර හඬක් නගන්නේ. එතකොට මේ තව පැත්තක් මම කියන්නේ ටියුෂන් කරන අයට ඒක ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. මොකද දැන් වෙද්දි දැන් සයන්ස් වලින් මම සයන්ස් ගැන කතා කරා. සයන්ස් වල තියෙන ස්ටෑන්ඩඩ් එක ඇති කරලා තියෙන ටියුෂන් ගුරුවරු. ඒක මට කියන්න ඒ ගුරුවරුන්ගේ තියෙන තරගේ අපි කොළඹට ගියොත් නුගේගොල්ට ගියොත් ඒ ගුරුවරුන්ගේ තියෙන තරගයත් එක්ක
මාර විදිහට දැනුමක් ළමයින්ට දෙනවා. ඒ මිනිස්සු මාර විදිහට අප්ඩේට් කරනවා. මම පාසල් ගුරු නරකයි කියනවා නෙමෙයි. ඒක වෙනවා. ඒකට ඒට සාපේක්ෂව සයන්ස් අතින් මම කතා කරොත් මාර දැනුමක් ඒ ගුරුවරු මාර සේවාවක් ළමයින්ට කරනවා. ඒ ගුරුවරු බලන්නේ මේ රිසල්ට් එක ගන්න වෙන්න පුළුවන්. ඒ වුණත් වක්‍රාකාරයෙන් ළමයට දැනුමට ලොකු දෙයක් වෙනවා කියලා මට හිතෙනවා. දැන් රවිෂගෙන කතන්දරේ සාධනී පැත්තක් තියෙනවා. ඇත්ත මොකද හේතුව ඔවුන් අතර තියෙනව මේ කතිපයාධිකාරය නිසා, ඒ කියන්නේ ඒ අය අතර තියෙනව දැඩි තරගය නිසා තමන්ගේ ප්‍රොඩක්ට් එක හොඳ කරගන්න, මේක බිස්නස් එකක් නේ. තමන්ගේ ප්‍රොඩක්ට් එක හොඳ කරගන්න ඒ අය උත්සාහ කරනවා. ඒකෙන් අර මේක වින්-වින් ප්‍රොජෙක්ට් එකක් වෙනවා. එතකොට අර මේ සේවලාභියා මේ ව්‍යාපාරිකව කතා කරලා ඒ සේවාලාභියට යහපතක් වෙන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තට රවිෂ මේ අනවශ්‍ය තරංගය නිසා ළමයා වැඩක් වෙන්නේ නැද්ද? පීඩාවටපත් වෙන්නේ නැද්ද? ඔබ මේ අපිට වඩා ජෙනරේෂන් කීපකින් මේ අලුත් කෙනෙක් හැටියට මේ ළඟ එක්සෑම් ලියපු කෙනෙක් හැටියට මම අහන්නේ. ප්‍රෙෂර් එක තින්නස ඇත්තටම වැඩිනේ. ඒ ලෙවල් කියන්නේ ළමයින්ගේ විභාගය කියලානේ කියන්නේ. ඒකට මාර ප්‍රෙෂර් එකක් තියෙනවා. ආර්ධ කොමස්ත වැඩක් නැහැ. මාර ප්‍රෙෂර් එකකින් ළමයි එක්සෑම් කරන්නේ. ඒ විභාගෙට ලෑස්ති වෙන්න මුළු අවුරුදු දෙකමාරක් කාලයක් තියෙනවා. ඒ දෙකමාරේ ළමයා කැප වෙන. දැන් ප්‍රශ්න තියෙන්නේ මේ පාර දෙකමාරක් නැහැ. හරි. මගේ පෞද්ගලික මතය නම් ඇත්තටම මේ මහා තිරිසංගු මේ කතාවක් කියන්නේ මගේ නම් මට මේක කවුරු හරි බිලි පූජාවට ලක් වෙන්න ඕන. මොකද දැන් ඉතින් මට ගහන්න එපා මේ කතාව කිව්වා කියලා. ඒ නිසා මේ මම හිතනවා මේ කොතනින් හෝ මේක වෙනස් වෙන්න ඕන නිසා 26 අගෝස්තු මාසෙට ගනවත් හොඳයි කියලා. හැබැයි ඉතින් ඊට වඩා මගේ අර ඍජු ප්‍රකාශයට වඩා මේක මෘදු කරලා ගත්තොත් ඉතින් පුළුවන් ඕනනම් මාසයක් එහාට දාලා. එතකොට ඔන්න එහාටත් නැහැ මෙහාටත් නැහැ මැදුම් පිළිවෙතට ඇවිල්ලා ඊළඟ අවුරුද්ද දෙනකොට ඕක මේ මෙහා පැත්තට ගන්න ක්‍රමයකුත් හැදෙන්න පුළුවන්. ටිකෙන් ටික හැටියට. කෙසේ වෙතත් රවිෂ කියන කාරණාව ගත්තහම මේ අපේ මේ උසස් පෙළ ටියුෂන් වෙලෙන්දන්ගේ ලෝකයක් නෙමෙයි දෙතොර වෙලා තියෙන්නේ. ඒතකොට ඔහොද මන්දිය බල ඉනා වෙනවා. මං ඉතාලම මෙහෙමයි ඉතින් මේ තොග වෙලෙන්දන් අතර ඉතාලම සිලර වෙලෙන්දක් විතරයි. ඒක අධ්‍යාපනය ගැන කතා කරන්නේත් ඔය නැත්නම් ඔය ටියුෂන් මහත්තුරු තමයි අධ්‍යාපනය ගැන. බල කියන්නේ ටියුෂන් මහත්තුරු. දැන් ධර්ම සාකච්ඡා කරන්නේ ටියුෂන් මහත්තුරු. එතකොට ස්කෝල අධ්‍යාපනයෙන් කෙලින්ම කතා කරන්න ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් හැටියට ඔබ ඉස්කෝලේ අධ්‍යාපනය තිබුණ නැත්තම් මොකද වෙන්නේ? ඉස්කෝලේ අධ්‍යාපනය තිබ්බේ නැත්තම් මගේ පෞරුෂය හැදෙන්නේ නැහැ කියලා මං හිතනවා. පෞරුෂය හැදෙන්නේ නැහැ. එතකොට ඉස්කෝලකින් කරන්න ඕන කාරණාව සිලබස් කවර් කිරීමට එහා ගිය දෙයක් වෙන්න ඕන. ඕනේ අනිවාර්යයෙන්. ඒක කොහෙන් හරි එන්නත් එපේ. නෝ ඒ කියන්නේ දැන් මම මෙහෙම කිව්වොත් ළමයි ඉස්කෝලේ යන්න ඕන දෙපාද උසස් පෙළට? අනිවාර්යෙන් යන්න ඕන. හරි. දැන් මේ ඉඳලා හිටලා යන්න ඕන. හරි ඉඳලා හිටලා ගියාම පාසලේ කාරණා දැන් ඔය සමහරලාවට පාසල් ගුරුවරුන් අපේ සමග කියනවා මෙන්න මේ මෙච්චරයි මෙන්න පර්සන්ටේජ් එක මේගොල්ලෝ එන්නේ නැද්ද? අපි කොහමද උගන්වන්නේ කියලා. එතකොට ඔන්න ගැටලුවක් එනවා. ටියුෂන් මාස්ටර්ට ප්‍රශ්නයක් නෑ ළමයා පන්තියට එනවා. නොමිලේ දෙන සේවාවට එන්නේ නැත්තම් එතන මොකද්ද මේ ගැටලුව? දැන් මම පෞද්ගලිකව ගත්තාම මම උසස් පෙළ කරන්නේ 2000 අවුරුද්දේ අගෝස්තු මාසේ එක්සෑම් තියෙනකොට මට මතකයි ජූලි මාසේ 21 වෙනිදා වෙනකන් අපි ඉස්කෝලේ ගියා. ඒ ඉස්කෝලේ දාලා යන්න බැරි සාධක ඉස්කෝලෙන් අපිට හදලා තිබුණ නිසා. දැන් අපිට එකිනෙකාට එක සාධක තියෙන්න පුළුවන් නේ රවිෂ. ශිෂ්‍ය නායකයන් තියෙන්න පුළුවන්, කැඩට්ස් තියෙන්න පුළුවන්, තව තියෙන්න පුළුවන්. තව ඊට වඩා බොහොම సౌందర్యාත්මක සුන්දර සාධක නැටුම් තියෙන්න පුළුවන්, සංගීතය තියෙන්න පුළුවන්, චිත්‍ර තියෙන්න පුළුවන්, ප්‍රේම තියෙන්න පුළුවන්. හේතු තියෙන්න පුළුවන්. එතකොට ඒ සියල්ල එක මේ පාසල පුළුවන් තරම් දරුව ඇදපෙදවා ගැනීම තමයි මං හිතන්නේ හොඳ කියන කාරණා. ඔය අතර මේක මේ දීර්ඝස්සන්න ඕන කාරණාවක් නෙමෙයි. පොදුවේ ගත්තාම රවිෂගේ අදහස මොකද? මේක ඔයාලගේ නංගිලා මල්ලා වෙනුවෙන් මේ උසස් පෙළ කල් දාන්න ඕනද එපා? එන්ස ඒකට උත්තරේ කිව්වොත් මේ ටිකක් අපි වයසට යද්දී අත්දැකීම් හම්බෙද්දී එකක් තියෙන කාලේ රන් හා සමානයි කියලා. ඒක ටික කාලයක් යද්දී අපිට තියෙන රත්තරන් වලට වඩා කාලේ වටිනවා කියලා. ඒ කියන්නේ දැන් අපි ලංකාවේ විදිහට ළමෙක් ගත්තොත් අපි සෑහෙන
වයසින් වැඩි වෙලාන මේ අපි වැඩ ලෝකට යන්න අපි අන්න පුතා ඔන්න ඔයතරද කියනවා දැම් මේ අලුත් ට්‍රෙන්ඩ් එකක් කියෙන උසස්පල කරන්න ඕනෙත් නෑ කිය ඒකනංස ඇක්සෙප් කරන්න බැහැ මොකද උසස් පෙල කියන විෂයක් විතර ඇන්නමේන ඒකින් හදන්න අප තිංකි පැටන ආර්ධ කොමස්තේ අදල් නෑ සයින්ස් කරත් දැන් ඔය මේ අපේ බයෝ කරනයට මම වාද කරනවා රවිෂ වියසායකි රවිෂ විශ්වවිද්‍යාල ශිෂ්‍යය තොට මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාසා වියසායකය ම අද දැක්ක රවිශක විශ්වවිද්‍යාලයම මේ ප්‍රක්්ට එකක් ගැන කියන මේ මොක නෝට් සහකක් කර එකක් කියන අපි මේ ලෝකෙට මෙන්න මේ විකුණනවා මේකට ඔහු සන්තෝසෙන් කියෙන තමන් විශ්වවිද්‍යාලය පැච්චක වෙන්න වෙන්න මේ ශ්‍රී ජාතනොට විශ්වවිද්‍යාලය මේ අපි මෙන්න මෙතරින් තමයි මේ හොයාගත්තේ මේ දැනුම එකතු කරගත්තේ පාසල් මට්ටු දැනුම එකතු කරගත්තේ මේ හැම එකටම මේ හැම තැනමින්න මේ අධ්‍යාපනය ඉහලට ගියයි කියලා මේ නිසා මේ ආයමම් බාධ කලාට ඔපට මේ අවස්ථාව දෙනා මොකද හේතුව පාසල් අධ්‍යාපනය කියන අපට ඕන අපිම හැම පැත්තෙම ඕල් රවුන්් කෙනෙක් කරන්න පාසල ති උසස් කල නොකර ඉන්නවා කියන එක සර අපේ බයෝ කරනය දැන් අපිට බයෝලජි කරද බයලෝජිටම කරත් බයෝ කරන්න කෙමිස්ට ගන්න ෆිසික්ස් කරන්න ඒවනට බයෝ කරන කෙනෙක්ට අර ගොඩාක් දුරට ෆිසික්ස් විසෙන් ලොකෝට ඉස්සරහට තේරුමක් නැහැ කියලා කියන්න පුළුව ඒ වුණට ෆිසික්ස් වලින් හදන්න අපේ තිංගින් පැටන ෆිසික්ස් වලින් තිංකින් පැටන් හදනවා ඒක අපි මොකද කර ම කල්පන කර දැන් බයෝ කියන්න සාමාන්‍ය පාඩන් කරලා ගොඩදාගන්න පුළ විශ්ය තොට ෆිසික්ස් එක නැතුව මේවා මේ ටිකුෂන් සල්ලා එච්චර හිතන්න එපා ෆිසික්ස් එක නැතුව මනුස්සය එලියට ගියොත් සයින්ටිස් කෙනෙ කරි කවුරු හරි ඒ මනුසයට ඒ දේ අරනිකා මේ අන්නලත් නිකං පැත්තකින් තිබ මැටි ගොඩක් වගේ වෙනවා එක හැඩදාන්න වැඩදාන්න බැරි වෙනවා එහෙම එකත් තම තියෙන් ඒකල පාසල් අධ්‍යාපනය නරකයි කියනව නෙමේස පසල අධ්‍යාප අනිවාරෙන් තියෙනවා ඒකින් හදන මනුස්සෙක්කන ඒ විෂය අපි දැන් පාසල් අධ්‍යාපනය මනුස්සේ ඒකෙන් හදන්න මනුස්සේකම හැම වචන මල්ල කරන්න පුතා එතකොට ඒකන් ටියෂන් හදන මනුසෙන් නෙමේ ටියෂන්ගේ මං හිතනවා මේ මනුස්සෙක්ට වඩා අර මේ දැනුම මැසින් එක ඉන්ජෙක්් කරන එක අපේ කතාව කරගෙන යනවා ඔබ මේ තරුණයා කියන කතන්දරලි මේ මැදිවී මනුස්සයගෙන කතන්දරින් ඔබට පුළුවන් ඔබේ තර්කය කොටනයා ගන්න තකොට මේ ඔහු කියන පාසලෙන් මනුස්සෙක් හදනවා අපි අතරින් කතාවගෙන මේ ටියෂනය මැසිිනයක් හදනවා කිය මැසිින එකද මනුස්සේද රෝකට මනුස්සද මැසින්ද ඒයි ගැනු වෙනම පැත්ත ඔහු මනුස්සෙක් එහෙම නෙමී තකොට මේ මනුස්සයෝද මැසින්ද ටියෂන්ද පාසල්ද අපි හැබැයි කතා කරන්නේ ඔක්කමත් එක්ක මේ පාර උසස් පෙන සස්පය අගෝස්තුද කල්යනවාද ඒකයි මොනවා කරත් අපි ඒලල් කරන්න ඕන ඒලොල්ල නිස අපි අනාගත තීරණය ලංකාවටට ඒලෙවල් කරන්න මෝන් නැහැ සාර්ථක වෙන්න එහෙමෙකුත් තියෙන එක වැරදිර ගන්න හොඳන ඒලල්ක නොකර සාර්ථක වන එහෙම නෙමේ ඒලවල් නොකරත් වැඩේ කරන්න පුළුවන් ඒවනට ඒලෙවල් තමා ලංකාවේ බැහුතරයකට තමන්ගේ ජීවිත ඉස්සරහට ගෙනයන්න තියෙන පාර ඒක ඉතාම තීරණාත්මක සාධකය ඒකයි ඔය රජයටත් හැම තැනම ටියෂන් වලත් හැම තැනම ලංකාවේ ලෝකේ අපේ මේ ඒලෙවල්ලෙක් ගැන කතා කරන්න දැන්ස අපේ ලංකාවේ ඒලෙවල් එකට ලෝකයේ තියෙන මාර බැල්ඩිටිකන්න එකන්නේ ලන්ඩන් ඒලොල් එක්ෂෑම එකක් ගත්තු ඒක ලියන්න පුළුවන් අපේ මේ දොළහවසරලමෙට්ට දැනුමෙන්නේ මේ අපි ස්ට්‍රෙස් එක ස්ට්‍රෙස් එක හින්දම තම ඔය අපේ ස්ටෑනට් එක හැදිලතිය මං පෞද්ගල විශවාස කරනවා අපේ රටේ දරුවෙක්ට තියෙන අමාරුම එක්ෂෑම් එක ආපෝස උසස් පෙළ කියලා කොද හේතුව සාමාන්‍යෙන් අපස සාමාන්‍ය පෙළ කියලා කියන්නේ ෆෙල්වෙන්න අමාරු එක්ෂෑම් එක මොකද සාමාන්‍යෙන් හයතුන ගන්නවා නම් රජයේ පාසල් බැඳී සිටනවා ඔහුට උසස් පෙළට පාසලක් රජය බැඳී සිටන හුට උසස් පෙළ පාසලක් ලබා දෙන්න තකොට මේ හැබැයි අපොස උසස් පෙළ සමත්වන සංඛ්‍යාවට විශ්වවිද්‍යාල දොරට විර කළ දෙන්න නැත මේ නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්න රජයට පහසුකම් නෑ තකොට මේ දැඩි තරංකාරිත්වය සහිත එක්ෂෑම් එක තමයි අපොස උසස් පෙළ මංහිතන රවිශරගේ බැජ්ජගේ විශ්වවිද්‍යාලය කණ්ඩායමේ මේ ඔය කණ්ඩායමෙන් බොහොම අතලොස්සත් තමයි උපාධිය ගන්න නැත්තේ මොකක්කෝ මොනාහෝ කාරණසා බොහොම අතලොස්සක් හැබැයි අපොස උසස් පෙළලන්න කණ්ඩායමෙන් බහුතරයක් අස්සමත් වෙනවා
දැන් සමහර විෂයන් තියෙනවා 34,000 වෙච්ච විෂයන්. ඔය දැන් ඉතල කතර විෂයකුත් එහෙම එකක් තමයි. ඒකට ඒක හරි ගැටලුවක්. ඒතකොට එහෙම ළමයින්ට එච්චර පීඩනයක් තියෙනකොට සමහර ළමයි අපොස උසස් පෙළ ඉවර වුණාට පස්සේ තමන්ගේ පොත් ටික ලෑලි පෙට්ටි වල දාලා එන ගහන කාලෙක. ඔය එක කාලෙක මම හිතන්නේ ඒක ලංකාවේ ගම් වතුරක් ඇති වෙච්ච වෙලාවක කොළඹ ආශ්‍රිත කරන්ට් එක තිබුණේ නැහැ. ඒක ශිෂ්‍යාවක් මම හිතන්නේ සියදිහි හානි කරගත්තා ගිනි තියාගෙන. ඇය කිව්වේ මේ විෂයන්ට වඩා මරණ වේදනාව පහසුයි කියලා. මේක හරි බරපතල කාරණාවක්. එතකොට එහෙම තියෙනකොට මේ ගොඩක් උසස් පෙළ දරුවෝ පීඩනයකින් ඉන්නේ. හැබැයි දැන් ඔබටත් මේ හිතන්න බැරුවද මොකද මේ කියන්නේ කියලා. මොකද අපිට උනත් මේකට උත්තර දෙන්න බෑ. ඒකයි අපිට උත්තර දෙන්න බෑ. අපි කවුද අපිට උත්තර දෙන්න. නමුත් එක පැත්තකින් මේ රබීෂලාට තියෙනවා තමන්ගේ ඊළඟ බාල පරම්පරාව ගැන හැඟීමක්. ඒ හැඟීම ඔහු කතා කරන්නේ. අපිට තියෙන අපේ දරුවෝ වගේ උසස් පෙළ දරුවෝ. ඒකට ඔහු සහෝදරත්වයෙන් කතා කරනකොට අපි කතා කරන්නේ වැඩිහිටියෝ හැටියට. දරුවෝ ගැන හිතලා. නමුත් මෙතනදී අපි හැමෝම හිර වෙනවා. අපි කොතනදී හෝ මේක ෂෙඩියුල් එකට එන්න ඕන. පොදුවේ ගත්තාම හැමෝටම විෂයන් අමාරු වෙනවා. මම හිතනවා මේක ලොකු අසාධාරණයක් වෙන එකක් නැහැ කියන එක. අපි කියන කතන්දර අපිට පැහැදිලි නැත්නම් වැරදි නම් කමෙන්ට්ස් දාන්න. ඒක වෙනම කතාවක්. මේක අර උත්තරේ හොයන්න ඕන පුටුවල ඉඳගෙන නෙමෙයි සර්. මහ පොළොවට බැහැලම හොයන්න වෙනවා මේක. අපි දන්නේ නැහැනේ මොකද්ද තත්ත්වය කියලා. දැන් මේ දිත්වයික ආවා මොනවා වුණාද ළමයින්ට අපි දන්නේ නැහැ. මෙන්න මේ තරුණයා කියන කතන්දරේ චුට්ටක් අධ්‍යාපන බලධාරීන් හිතනවා නම් හොඳයි. මහ පොළොවට බහින එක. ඒ කියන්නේ උදාහරණයක් ගත්තාම දැන් සමහර විෂයන්ගේ අයිලන්ඩ් රෑන්ක්ස් වලින් තමයි විශ්වවිද්‍යාල තෝරන්නේ. සමහර විෂයන්ගේ මේ එහෙම බෑ දිස්ත්‍රික් කෝට් එකක් එනවා. ඒකට හේතුව මොකද මේ සමාජ විද්‍යා විෂයන් නම් අවුලක් නැහැ. සමාජයේම තමයි අධ්‍යයනය කරන්නේ. ඒ නිසා ඒක කොළඹ වුණත් අවුලක් නැහැ. බදුල්ලේ වුණත් ගැටලුවක් නැහැ. හැබැයි බදුල්ලේ තියෙන පහසුකම් සහ කොළඹ තියෙන පහසුකම් තියෙනවද කියලා සයන්ස් කරන ළමයෙක්ට ෆිසික්ස් කරන ළමයෙක්ට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් දැන් මේ වෙනකොට ඉතින් ඔන්ලයින් ක්ලාසස් වලට ගිහිල්ලා මේක වෙන්නම ව්‍යාප්ත වෙච්ච වෙන්නම අච්චාරුවකුත් වෙච්ච තැනකුත් තියෙනවා. මේ දවස්වල අපිට එනවා එක දරුවෙක් කියනවා දැන් පාඩම් ඉවරයි. හැබැයි තව පැය 72ක් තියෙනවා මට බලන්න. වීඩියෝස් බලන්න පැය 72ක්. එතකොට මේ පුංචි තිරයකින් පැය ගාණක් මේ ළමයි මේ ලෝකයේ බලනකොට ගණන් හදනකොට ඔවුන්ගේ මානසිකත්වය ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය මොන වගේ තත්ත්වයකට පත් වෙයිද? ඒ නිසා සියල්ල ඔන්ලයින් වෙච්ච කාලෙක ඔබට අපි කතා කරන්නෙත් ඔන්ලයින් වලින්. ඉතින් එහෙම කාලෙක මැෂින් වගේ ළමයි වැඩ කරන කාලෙක ඔවුන්ගේ අනාගතය තීරණය කරන එක්සෑම් එක ගැන බලධාරණුත් යම් ආකාරයකට සාධනීය පිළිතුරකට එනවා නම් හොඳයි. දැන් ඕක වේද නොවේද කියන මේ අවිශ්වාසයත් එක්ක තියෙන. ඒගොල්ලෝ මේ දැන් අනේ විභාග කල්ලයි කියන. අපි හැමෝම කැමති නෝ කල්ලයි කියලා. ඒ නිසා මේ අපි නව යෞවනයන්ගේ ඉල්ලන්නේ මේ තරුණයන්ගේ ඉල්ලන්නේ අපේක්ෂකයන්ගේ ඉල්ලන්නේ ඕක මොනවා වෙයිද දන්නේ නැහැ. ඒ නිසා අගෝස්තු මාසෙට කෝකට රෙඩි වෙන්න කියන එක තමයි. මොකද ඔබේ අනාගතය ඔබයි ඒකට මොන දෙන්න ඕනේ. මොකක් මොන කමන්නේ. අර මේක දවසක් කල්ල යද්දි අපිටත් පොඩි දැන් අපිටත් මිනිස්සු අපි සේරම මිනිස්සු දරුවොත් මිනිස්සු අපේ සහෝදරයොත් මිනිස්සු. එතකොට ටික කාලයක් මොකක් හරි අපිට නිදහසක් දෙනවාගෙන අපේ ඔළුවටත් නිදහස අපේ මොලේ පුරුදු කරලා තියෙන අපි නිදහස හම්බෙන තැනට රින් ගන්න. ඒක අපිට පොඩි ඒ වෙලාවට පොඩි ආතල් එකක් ෆන් එකක් විදිහට දැනෙන්න පුළුවන්. අර මං කිව්වා වගේ අන්තිමට තේරෙනවා කාලේ රන් වලින් ගන්නත් බෑ. මෙන්න මෙයා කැමති නෑ උසස් පෙළ කල් දානවා. ඔන්න තීරණය. එන අපි ගිල්ලෙන්න. හරි. හරි. එහෙනම් අගෝස්තු මාස එක්සෑම් එක තියෙයි වගේ. දන්නේ නෑ. ඒ ප්‍රවෘත්ති බලලා ඉන්න. සුදු දෙයක් කරන්න. සුදු දෙයක් කරන්න. හරි. හරි. අයිබෝන්.